ලෝක පාපන්දු පිටියේ හෙල්ලුම් කරන වර්තමාන ලෝකයේ සිටින භයානකම ස්ට්‍රයිකර් කියලා කවුද කියලා දන්නවද? මං හිතන්නේ දැන්ටමත් ඕගොල්ලෝ දන්නවා. ඒ තමයි නෝර්වේ රාජ්‍යයේ එර්ලින් හාලන්ඩ්. එර්ලින්ට වයස අවුරුදු 25ක් වෙනවා. අඩි 6යි අඟල් 4ක් උසයි. මෙයා ටිකක් යෝධයෙක් වගේ. ඔයගොල්ලෝ දැකලත් ඇති. එයාගේ රන්වන් පාට කේස කලාපයයි, එයාගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය නිසාම තමයි රසිකයින් මෙයාව හඳුන්වන්නේ නූතන යුගයේ වයිකින් වරයා කියලා. ඉතින් වයිකන් වරුන්ගෙන් එන පසුබිමකුත් මෙයාට තියෙනවා. ඉතින් ඒකත් එක්කම දැන් මිනිස්සු මෙයාව හඳුන්වන්නේ නූතන යුගයේ වයිකින් වරයා කියලා. ඒ වගේම වසර 28කට පස්සේ තමයි මේ නෝර්වේ කණ්ඩායමට ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ. ඉතින් මේ සුදුසුකම් ලබන්න ප්‍රධානම හේතුවක් වෙනවා නම් මේ හාලන්ඩ්ගේ තියෙන දක්ෂකම නිසා තමයි ඒකට සුදුසුකම් ලබන්නේ. ඉතින් එයාගේ සුදුසුකම් ලැබීමේ තරඟ 8කදී විතරක් ගෝල 16ක් වාර්තා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2026 ලෝක කුසලානයේ තමන් ක්‍රීඩා කළ පළමු තරඟ 4 තුලදීම ගෝල 7ක් රැස් කරපු හාලන්ඩ් මේ බ්‍රසීලයේ පරාජය කරමින් නෝර්වේ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයටම අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙයා ගැන අනාගත අනාවැකිත් කීපයක් කියලා තියෙනවා. ඒ වගේම මේ හාලන්ඩ්ගේ තාත්තත් 90 2000 දශකයේ හිටපු ප්‍රසිද්ධම පාපන්දු ක්‍රීඩකයෙක්. එයාගේ තාත්තගේ නම තමයි ඇල්ෆි හාලන්ඩ්. ඉතින් මේ ඒ වගේම දැන් මෙයාගේ ගැන දත්ත විශ්ලේෂකයන් පවසන අනාවැකි කීපයක් තියෙනවා. බලමු මොනවද ඒ කියලා. ලියනල් මෙසි සහ රොනාල්ඩෝ යුගයෙන් පස්සේ ඉදිරි ලෝකයේ හොඳම ක්‍රීඩකයාට හිමි බැලොන් ඩිಒර් සම්මානය අනිවාර්යෙන්ම එයා දිනා ගන්නවා කියලත් අනාවැකියක් කියනවා. ඒ වගේම ඇලන් ෂියර් සතු ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වැඩිම ගෝල වාර්තාව, ඒ කියන්නේ ගෝල 260ක් බිඳ දැමීමටත් එයාට පුළුවන් කියලත් අනාවැකියක් තියෙනවා. ඒ වගේම තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සතු සර්වකාලීන වැඩිම චැම්පියන්ස් ලීග් ගෝල් වාර්තාව. ඒ කියන්නේ ගෝල 140ක් බිඳලා දාන්න පුළුවන් එකම සුපිරි තරුවත් එයා කියලා කියනවා. හාලන්ඩ් නිසා නෝර්වේ කණ්ඩායම ඉදිරි ලෝක කුසලාන තරඟාවලියේදී ඕනෑම කණ්ඩායමක් පරාජය කර හැකි අනපේක්ෂිත බලවේගයක් වෙයි කියලා කියන. හැබැයි මේ හැම දෙයකම එයාගේ ශාරීරික යෝග්‍යතාවය ආබාධ වලින් වැළකී සිටීම ඉතාමත් වැදගත් කියලා කියන. ඉතින් ඕගොල්ලෝගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න හාලන්ඩ් ගැන. Thank you.